සුබ උදෑසනක් යාළුවා. ලස්සන දවසක් නේද? ඇත්තෙන්ම අද ළමයිනුත් ගොඩක් සතුටින් වගේ. බලන්න පිපි ලොකු බිම්මලක්. අපි ළඟට ගිහින් බලමුද? පිපි මම ඉස්කෝලේට යනවා. ඔයත් එනවද? නෑ බිලි. මම අද අත්තම්ම බලන්න යනවා. හරි එහෙනම් සුබ ගමන්. ඒ ගොඩබිලි කොහමද ඔයාට? හේලි සමකද මෙතන? අපි යමු. මම මේ මල් බලන්නයි නැවතුනේ. තරගෙට දුවන ලෑස්තිද? ඔව් බලමුද කවුද මුලින්ම යන්නේ කියලා. සුබ උදෑසනක්. අද මැජික් දවසක්. අද අපි අකුරු ලියනවා විතරක් නෙමෙයි. ඒවට ඇහුම්කන් දෙනවා. මට හම්කම් දෙන්න ඕනේ. වව් ලස්සන සවුන්ඩ්. හේ පොඩ්ඩක් ඉන්න. ගුරුතුමනි මේ අකුර අඬනවා. අපේ ගමේ මැජික් සූරේ රණහුණක් සොරකම් කරගෙන ගියා. ඒකේ හදවත දැන් තිබ්බද නැහැ. අපිට කියන්න කුලග හැමුවේ කොහෙටද කියලා අපි හදවත ආපහු ගේන්නම්. බිලි මේ මායා ඊතල ඔයාට ඉලක්ක පෙන්න. ලීසා මේ මාලිමා කොළය මග පෙන්න. වව් ඒක නම් ලස්සනයි. අපි කැලේ ඇතුළට යන ලෑස්ති. පරිස්සම් වෙන්න ළමයිනේ. බය වෙන්න එපා ගුරුතුමනි. අපිට පුළුවන්. ලීසා මෙතනින් එහාට මහා වනාන්තරය. හරි ලොකුයි වගේම গুপ্তයි. ගිහිල්ලාම බලමු. හැම දෙයක් හරිම ලොකුයි. බිම්මල් මැදින් දිගටම යමු. නළු හුළඟ කිට්ටුවම තියෙනවා. මේ වෙන පඳුර ඇස්සේ හැංගිලා ඇති. ඒක හුලකක් විතරක් නෙමෙයි ආදි. මූර්ඛ හුලඟ මගෙන් ඊතලයක්. ඔහොම නවතිනවා. දී දඟලන්න එපා. දැඟලුවොත් තවත් ගැඹුරට එරෙනවා. වැඩක් වෙන්නේ නැහැ නවත්තමු. බලන්න කුරුමිනියේ. අත දෙන්නද කකුල දෙන්නද? අල්ලන් ඉන්න. අදින්න. අයියෙන් අල්ලගෙන ඉන්න. අපි බේරුණා. අර මූර්ඛයාගේ අඩිසලක ගුහාව පැත්තට යන්නේ. මේ තියෙන්නේ ඒ මූර්ඛයා එක මුර කරනවා. විදින්න එපා. මම සින්දු අකුරක් ලියන්න ඕනේ. මම තේරුම් ගත්තා වෘකයා ඇතුලේ තියෙන තනිකම. එයාට ඕනේ එයාගේ ආත්මයට ස්වරයක්. හරි ඒක වැඩ කරනවා. හරි. ඒ මූර්ඛයා මම මෙහෙ. හරි ගත්තා. ඒක උණුසුම් හරියට හදවතක් වගේ. ලීසා ඉක්මනට ඒ මායදොරටුව. මනින් යමු මායදොරටුව ළඟට. ඉක්මන් කරලා යමු. ඉක්මන් කරන්න. වැඩි වෙලාවක් නෑ ඉක්මනට. අපි ළඟටම ඇවිල්ලා. ඉක්මනට හදවත තියන්න වන්න පියුනේ. ලෑස්තිද ලීසා? ඔව් ඒක කරමු. ඒක හරි ගියා. නියමයි. වින්සෙට් ගමේ මායාව ස්ථිර වුණා. දැන් අපේ පාරාදීසය ආරක්ෂිතයි. ඔයාලා මැජික් සූරේ හදවත සොයාගත්ත විතරක් නෙමෙයි. ඒකට අලුත් හඬක් දුන්නා. අද දවසේ නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මටත් එහෙමයි. අන් අයගේ හැඟීම් හා අවශ්‍යතාවලනේ ලෝකය පිරී පවතිනවා. ඒවට බියනුයි නැවත සැබවින්ම හුම්කන් දීමෙන් ඡණ්ඩ මාර්ගයක් වුණත් මද සුලගක් කරන්න පුළුවන්. අමතක නොකර subscribe කරන්න. ඔව් තව ලස්සන කතා ගොඩක් එන්න තියෙනවා.